අපේ සම පිරිසිදු කරගන්නේ කෙසේද? මේ සඳහා කාමර උෂ්ණත්වයේ හෝ මද උණුසුම් ජලය භාවිතා කළ හැකියි. සබන් වලින් සමේ කුණු සහ දුහවිලි ඉවත් වෙනවා. නමුත් වියලි සමක් ඇතිනම් හෝ රක්තය එහෙම නැත්නම් එක්සිමා වැනි රෝග තත්ත්වයක් ඇති අයට මෘදු ලදරු සබන් වර්ගයක් හෝ සබන් රහිත සේදුම් කාරකයක් වඩාත් සුදුසුයි. එවැනි ලදරුවන්ට බබල් බාත් භාවිතය අහිත කරයි. කුරුලේ හෝ තෙල් සහිත සමක් තිබේ නම් ඒ සඳහා විශේෂිත සේදුම් කාරකක් තියෙනවා. සාමාන්‍යයෙන් දිනකට දෙවරක් සම පිරිසිදු කිරීම ප්‍රමාණවත්. මෙහිදී ඇතිල්ලීමෙන් මැරුණු සම ඉවත් කිරීම අවශ්‍ය නැහැ. ගල් හෝ වැටකොළු කොසු භාවිතා කර ඇතිල්ලීමෙන් සම දුර්වර්ණ වීමටත් පුළුවන්. ඔබ භාවිතා කළ රූපලාවන්‍ය ආලේපන, ඒ කියන්නේ මේකප් සහ සන්ස්ක්‍රීන් ඉවත් කිරීමට මේකප් රිමූවර් හෝ මිසෙල්ලා වෝටර් හෝ මෘදු ලදරු තෙල් වර්ගයකින් තෙත් කළ ටිෂු කඩදාසියක් භාවිතා කරන්න පුළුවන්.